මිනිස්සු 5000ක් ඉන්න නගරයකට කානිවල් එකක් තිබ්බම වෙන වැඩ. Guys, look at what I found. අපිට හම්බුණා ලංකාවේ කොඩිය. මෙතන ඉන්න අස්සය සෙට් එකක් අපිට මුණ ගැහුණු. What is up guys, welcome back to Colline Canada YouTube channel. ඉතින් අද කවුරු හරි මගේ channel එකට අලුතෙන් එකතු වෙනවා නම් ඔයාලා දන්නවා මම කැනඩාවේ ස්මිතස් කියන isolated city එකේ ඉන්නේ. ඉතින් ඒකේ ඉඳලා තමයි මම මේ වීඩියෝස් ඔයාලට ගේන්නේ. අද පොඩ්ඩක් විශේෂ දවසක්. වසර 154කට පාරක් තියෙන බල්ක්ලි වැලි ෆෙයා එක අද තියෙනවා ස්මිතස් වල පොඩි කානිවල් එකක් වගේ එකක් එක්ක තියෙන්නේ. ඉතින් මම එතනට යන්න හදන්නේ. අපි යමු එතනට මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් දැන් යනවා පොඩි රිවර්ස් එකක් ගන්නවා. 154 වෙනි පාට තමයි මේක තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ පැතිවල ඉවෙන්ට්ස් අඩුයි. වැන්කුවර් වගේ සිටිස් වල ගොඩක් ඉවෙන්ට්ස් තිබ්බට ඉතින් ඒක නිසා සෑහෙන්න සෙනග ඉන්නවා. මම පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලත් ආවේ. එතකොට සෑහෙන සෑහෙන සෙනග ඉන්නවා ඒ පැත්තේ. ඉතින් අපි පොඩ්ඩක් යම් බලන්න. මේකත් අර ලංකාවේ කානිවල් එකක් වගේ තමයි සම්පූර්ණයෙන් තියෙන්නේ. මේරිකෝ රවුන්ඩ් තියෙනවා, රාවණවත් තියෙන්නේ. කතුරුවන් ජිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. සහ මෙහි ඉන්න මර්චන්ට්ලා එයාලගේ ස්ටෝල් දාලා තියෙනවා සේල් විදියට. ඉතින් ඒකට තමයි යන්නේ. රෑ 11 වෙනකන් තියෙනවා. දැන් වෙලාව රෑ 8 විතර ඇති. ඉතින් 11 විතර වෙනකන් තියෙනවා. දැන් දවස් 4-5ක් තිස්සේ මේ එක්සිබිෂන් එක තියෙනවා. අද දෙවනි දවස. ඉතින් අද ෆ්‍රයිඩේ දවසක්. ඒක නිසා ටිකක් කට්ටිය වැඩි කියලා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ උදේ ඉඳලා. මොකද මේකට මේ අවට හැම පැත්තෙන්ම කට්ටිය එනවා. ටෙරස් වලින්, ප්‍රින්ස් රූපර්ට් වලින්, ප්‍රින්ස් ජෝර්ජ් වලින් හැම පැත්තෙන්ම මේ කානිවල් එකට, එක්සිබිෂන් එකට, ෆෙයා එකට ගොඩක් කට්ටිය එනවා. ඒක නිසා සෑහෙන සෙනගක් එකතු වෙනවා අද ස්මිතස් වලට. ඉතින් අවුරුද්දට පාරක් වගේ තමයි මේ වගේ ඉවෙන්ට් එකක් තියෙන්නේ. විශේෂයෙන්ම ඉතින් ඔයාලා දන්නවා මේ වගේ රටවල අවුරුද්දෙන් භාගයක්ම සීතලයි. ඉතින් ඊටු භාගය තමයි මොනවා හරි ඇක්ටිවිටීස් තියෙන්නේ. අපි එතනටම ගිහිල්ලා කතා කරමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වටේම දැන් අපි ඇවිල්ලා ඉන්නේ. කාර් පාක් එකේ ඉන්නේ. පේනවනේ ගහ ගන්නවත් ඉඩක් නැහැ. මිනිස්සු 5000ක් ඉන්න නගරයකට කානිවල් එකක් තිබ්බම වෙන වැඩ. හොහෝ යාළුවනේ අපි ආවා. ඉතින් මේ බය පොඩ්ඩක් උසල වෙන්න නම් මෙන්න දිනවා වාහන ගොඩ ගහලා. මේ හතර වටේම ගහලා තින්නේ. ඉතින් අපි යන්න ඕන අතන්ට. මේකේ ටිකට් දෙන විදියක් තියෙනවා. ටෝකන් තමයි දෙන්නේ. ටෝකන් ප්‍රමාණයක් දෙනවා. ඉතින් ඒ අපි හිතමු දැන් මොකක් හරි කතුරුවන් ජිල්ලාව යන්න ඕන නම් ටෝකන් 3යි. ඒ වගේ ටෝකන් ගාණක් ඩිෆයින් කරලා දිනවා එක ඉවෙන්ට් එකට. ඉතින් අපි ඇතුළට යන් ගිහිල්ලා බලමු මොන වගේද කියලා. වාහන තිබ්බට ඇතුළේ නම් කට්ටිය නෑ වගේ. අපිට එන්ට්‍රන්ස් එක හොයාගෙන යන්න වෙනවා. අපි එන්ට්‍රන්ස් එක පැත්තට යමු එහෙම ඊට. අපි ටිකට් එක ගන්න යන්නේ. ටිකට් එක ඩොලර් 15යි. Just today? Yeah. Okay. So then you're just going to stamp. ඉතින් මේ මෙහෙම සීල් එකක් ගත්තේ ඩේ පාස් එකට. අපිට වීකෙන්ඩ් පාස් එකක් තියෙනවා ඩොලර් 40යි. ඩේ පාස් එක ඩොලර් 15යි. ඉතින් අපි අදයි ගොඩක් දුරට සන්ඩේ වගේ තමයි එන්න හදන්නේ. ඉතින් ඒක නිසා ඩේ පාස් එකක් ගත්තේ. අපි බලමු මෙතන මොකක්ද ආපු තැනම තියෙනවා. ඇතුළට ගිහිල්ලා බලන්න පොඩි පොට් එකක්. අපි ගිහිල්ලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා කවුද බොයි වගේ ගේම්ස්. අහන්න පේනවා ඉතින් බුල්ස්. එයා පරාදයි. ඉතින් මේ සම්පූර්ණ ඒරියා එකම වෙන් වෙලා තින්නේ බුල්ස්. බුල්ලගේ පිටේ නැගලා අර ඔයාලා දැකලා ඇති සෑහෙන්න ඒ වගේ ගේම්ස්. ඉතින් ඒ වගේ ගේම්ස් වලට හදපු ග්‍රවුන්ඩ් එකක් තමයි මෙතන තියෙන්නේ. මේ පැත්තේ තමයි අනිත් ඉවෙන්ට්ස් ටික තියෙන්නේ පිටිපස්ස පැත්තේ. අපි මේ පැත්තට යන් තව එකක් බලලා. තව එකක් යනවා. එයා එල්ලිලා ඉන්නවා මාරි වැඩක් නැති වැටුණා. ඉතින් අර එහා කෙළවරේ ලයින් අප් කරලා දිනවා කට්ටිය එකින් එකේනා එන්න. මෙතන අස්සෙක්ගේ පිටේ එක්කෙනෙක් නැගලා ඉන්නවා. ගොම්පොර තරගාවලියේ තවත් එක තරගයක් තමයි පැවැත්වෙන්නේ. අපි ඉවරයිද පොලිම? තව එක්කෙනෙක් ඉරගන් අපි ඉඳලා බලමු මොකද වෙන්නේ කියලා. Well, we're still in the hunt, looking for that first qualified ride of the slack. Current lead score 75, coming out of our performance.
the Cowgirl Power. Maria. ඉතින් මෙතන තියෙනවා පෙටිං සූ එකක්. මේ ඉන්නේ පොඩි ඩොන්කීස්ලා කීප දෙනෙක් ඉන්නවා. මේ පැත්තෙත් ඉන්නවා ඩොන්කීස්ලා. පොඩි පැස්බරා පොඩි සත්තු ජාති කීපයක් ඉතින් ගෙනල්ලා තියන් ඉන්නවා. එන මොකෙද්ද? පැස්බරෙක් වගේ එකෙක් ඉන්නවා. මේ කොටයි දන්නේ. අනිත් පැත්තට යන්න. ඌරෙක් ඉන්න තඩි ඌර. මෙතනත් ඉන්න. මේක මේ ඇවිල්ලා එක්සිබිෂන් හෝල් එකක්. එක මර්චන්ට්ලගේ එයාලා ගෙනල්ලා එයාලගේ අයිටම්ස් ගෙනල්ලා තියෙනවා මේකේ සෙල් කරන්න. ඉතින් මේ වගේ හෝල්ස් ගොඩාක් තියෙනවා එළිය තව ගියොත්. මේ එකක් විතරයි. මේ පැත්ත සම්පූර්ණයෙන්ම මේ එක්සිබිෂන් එකට වෙන් කරලා තියෙන මර්චන්ට්ලගේ ස්ටෝර්ස් වලට සම්පූර්ණයෙන් මේ පැත්තේ තියෙනවා. ඉතින් මෙහෙත් තියෙනවා එක ෂෝස්. අපි ගිහලා බලමු මොකද්ද මෙතන තියෙන ෂෝ එක කියලා. කට්ටියක් වට වෙලා ඉන්නේ. ඉතින් මේකේ තව ස්ටන්ට් ඩොග්ලගේ පොඩි ඇක්ටිවිටිස් කීපයක් තියෙනවා තියෙනවා. ඒව දවල් වරුවේ තිබිලා තියෙන්නේ අපිට ඒක මිස් වුණා. අපි රෑ ආපු නිසා බලමු මොකද්ද මෙතන තියෙන්නේ කියලා අපි. මෙතන පොඩි ඉවෙන්ට් එකක් යන්නේ. Guys, look at what I found. අපිට හම්බුණා ලංකාවේ කොඩිය. මෙන්න. ඉතින් මේකේ හැම මේ රටකම අපිට මේකේ හම්බුණා ලංකාවේ කොඩිය. මේකේ හැම රටකම මේ කොඩි ගහලා තිනවා. මොකද කැනඩාව කියන්නේ මල්ටි කල්චරල් රටක් නිසා මේකේ හැම රටක්ම රිප්‍රසන්ට් වෙන්නේ යාළගේ ෆ්ලැග්ස් තිනවා. ඉතින් මෙතනක් තිනවා. නේද? ඉතින් හැම රටක්ම රිප්‍රසන්ට් වෙන්නේ යාලා ෆ්ලැග්ස් ගහලා තිනවා මේකේ මේ ස්ට්‍රීට් එකේ. මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ මර්චන්ට්ලගේ එක හෑන්ඩ් ක්‍රාෆ්ට් ඊළඟට එක අයිටම්ස් සෙල් කරන්න තමයි මෙතන තියෙන්නේ. ඉතින් අපි යන් ඉස්සරහට තව පොඩ්ඩක් මේ ස්ට්‍රීට් එක දිගේ. හැරි පොටර් ස්ටෝර් එකක් තියෙනවා. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ එක ගේම්ස් තියෙන පැත්තට. මේරිගෝ රවුන්ඩ් කතුරු රොන්ජිල්ලා නම් මනම් තියෙන පැත්තට තමයි ඇවිල්ලා ඉන්නේ. පත කතුරු රොන්ජිල්ලාවක් තියෙනවා. ක්‍රිස්ටල් ලීඩ්ස් මෙතන එකක් තියෙනවා. මෙතන මේරිගෝ රවුන්ඩ්ස් තියෙනවා. මෙතන ගේම්ස් තියෙනවා ප්ලේ කරන්න පුළුවන්. අර මොකද හැරි පොටර් ස්කූටර් රයිඩ්ස් තියෙනවා. මෙතන තව ඉවෙන්ට් එකක් තියෙනවා. ඉතින් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේකේ දිගටම ගියොත් මේවට වෙනම ටිකට් එකක් ගන්න ඕන. මේක ටෝකන් වයිස් තමයි ටිකට් තියෙන්නේ. ඒ වගේම මේකේ කිව් එකක් තියෙනවා පොඩි දිග පොලිමක්. ඉතින් ඔය වගේ තමයි මේක ඇතුලේ සෑහෙන දේවල් තියෙනවා කරන්න. ඒකයි වීකෙන්ඩ් පාස්, වීක් පාස්, ඩේ පාස් කියලා වෙනම තියෙන්නේ. ගොඩක් කට්ටිය මේකට ඇවිල්ලා ඉන්නවා. සෙල්ලම් කරන්න කියන්නේ. යන්න. අපි දැන් තව ඒරියා එකකට ඇවිල්ලා ඉන්නේ. මේකෙත් තියෙනවා ඒ වගේම සුකුරුත්තන් සෙට් එකක්. Zippy. මේක මේ විදිහට ගිහලා උඩදී ආයාලා කරකවනවා. අරගෙන යනවා ඇවිල්ලා zipper. මේ ඔක්කොම තියෙන්නේ මේ කානිවල් එකේ තියෙන එක අයිටම්ස් තමයි මේකේ තියෙන්නේ. අපිට හම්බුණා ආස්සියෝ සෙට් එකක්. මෙතන ඉන්න ආස්සියෝ සෙට් එකක් අපිට මුණ ගැහුණු. කැනඩාවේ ආස්සියෝ බාන්න ඇවිල්ලා. තනකොළ දෙනවද? ඈ? අතන සුදු එකෙක් ඉන්නේ.
මේ cotton candy ගන්න යන්නේ. Help us next. One cotton candy and one popcorn with No, we're all out of our okay. That was one cotton candy and one popcorn with bun. can I get a butter? Popcorn කන්න යන්නේ. Okay. Do you have passion card? Okay. අපි දැන් රැයට කන්නත් බලාගෙන ආවේ. හැබැයි ලොකෝට එහෙම කන්න දැනක් නම් අපිට සෙට් උන්නේ නැහැ වැඩිය. දැන් යන්නේ අල්සෝ රේස්. පොඩි ළමෙක් තමයි යන්නේ ASCII අපිට. ඉතින් guys මේක බලනකම් අපි සමුගන්න යන්නේ අපි ආයෙ දවසක මේ වගේ ස්මිතර්ස් වල තියෙන මේ වගේ ඉන්ටරෙස්ටිං ඉවෙන්ට් එකකින් අරග හප්පුණා. ඉන්ටරෙස්ටිං ඉවෙන්ට් එකකින් අපි හම්බෙමු මේ වගේ දේවල්. ඉතින් අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් online Canada YouTube channel එක subscribe කරන්න. දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න. Thank you හැමෝටම channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඉතින් Canada අපේ isolated ස්මිතර්ස් කියන ගමේ ඉඳලා මම අද ඔයගොල්ලෝගේ සමුගන්නවා. ජය වේවා.